දැන් කාලෙකින් යාළුවෙක් ආව හම්බෙන්නේ යාව පොඩ්ඩක් මේ ගත්ත කැමරාමන් නෙමෙයි. ඉතින් මේ මම ඔයගලන්ට කියන්න හදන්නේ මේ මම මේ ප්‍රැක්ටිස් කරන විදිහ තමයි මේ පොඩ්ඩක් එළියට වෙලා මේ පොඩි මගේ බෑක් කැම්ප් එක මෙතන තියෙනවා. සද්ද නම් එච්චර හොඳ නැති වෙයි. එක්සේ කෝඩියෝ මොනක්වත් දාලා නිකන් ඔහි ගාන්නේ. මට හිතුණා දැන් මේ කියන්නේ නැති කාරණා පොඩක් කියන මේ ඇඟිලි ටික අපි කොහොමද හරියට හදාගන්නේ කියලා මේ ප්‍රැක්ටිස් කරනකොට ප්‍රැක්ටිස් කරද්දි කරන්න ඕනේ වැඩක් ඒක. හරිද දැන් මේ මෙන්න මේ එක්සර්සයිස් එක ගොඩ දෙනෙක් ගහනවානේ දැන් මේ ලීඩ් ගහන මල්ලිලට මේක ගොඩක් වැදගත් වෙයි. මේ එක්සර්සයිස් එක ගහන ගොඩ දෙනෙක් මෙහෙම ෆ්‍රෙට් එකෙන් ෆ්‍රෙට් එකට මෙහෙම ප්ලේ කරනවානේ ගොඩ දෙනෙක් කොහොමද? ඕක නෙමෙයි මම කියන්නේ. දැන් ඕකම ගගා ඉන්නවානේ ගොඩ දෙනෙක්. ඔතනින් එහාට කොහොමද තමන්ගේ ස්කිල් එක දියුණු කරගන්නේ කියන කාරණාව ගැන තමයි කතා කරන්නේ. එතකොට මේ ගොඩක් දන්න අයට නෙමෙයි කරන්නේ. සාමාන්‍ය මට්ටමක පොඩ්ඩක් දැන් වැඩි ගොඩ දාගෙන යන මට්ටමේ ඉන්න කට්ටියට. අපි මෙහෙම ප්ලේ කරනවානේ. මේ ප්ලේ කරද්දී බලන්න දැන් මගේ මේ ඇඟිලි ටික තියෙන විදිය මෙතනින් මෙහෙම ඇවිල්ලා නිකන් ස්පයිඩර් කෙනෙක් වගේනේ. මෙතනින් මේ තම්බ එක මේ පැත්තේ යා මැදගිල්ල කෙලින් ඉන්නේ. මෙන්න මේ මැදගිල්ල කෙලින් තමයි මේ තම්බ එක සාමාන්‍යයෙන් මම තියාගන්නේ. මේ වගේ මේ එක්සර්සයිස් එකක් ගහද්දී අනිත් එක මේ ඇඟිලි තුඩු වල. හරියට මේ බලන්න මේ මෙන්න මෙතනින් මම ප්ලේ කරන්නේ. මෙහෙන්වත් නෙමෙයි අල්ලන්නේ හරියට මේ තුඩෙන් ප්ලේ කරන්නේ. අනිත් මේ ප්‍රධානම කාරණාව තමයි මේ ෆ්‍රෙට් එක ආයිනේ. මේ මැදින්වත් මේ පැත්තෙන්වත් නෙමෙයි මේ Tamanට අදාළ ෆ්‍රෙට් එක මේක නම් අපි මෙන්න මේ ෆ්‍රෙට් එකේ නම් ප්ලේ කරන්නේ මම මේ A නෝට් එක ප්ලේ කරන්නේ. මෙතෙන් තියන්නේ මෙහින් තියන්නේ මෙන්න මේ ෆ්‍රෙට් එක ආයින්නේ. හරියට තියා ගන්න ඕනේ ඇඟිලි ටික. හරිද? එහෙම තමයි මෙහෙම ගන්න. කොහොමද ප්ලේ කරන්නේ? එතකොට දැන් මෙන්න මේ ඇඟිලි දෙක උපතින්ම නිකන් අපි ඒ දෙන්න නිකන් මේ අම්මයි තාත්තයි වගේ නිකන් එකට එකතු වෙලාම ඉන්න බලන්න. අපි දැනගන්න ඕනේ ඒ දෙන්නව පොඩ්ඩක් වෙන් කරන්න මේ. හම්මේ කෙනෝ ගණන් ගන්න එපා. සෝරි. මං කියන දේ ඇහෙන්නේ කීයක් ගන්න ඕනද මේ හම් එකත් එක්ක. මෙන්න මෙහෙම මේ දෙන්නව ඈත් කරගන්න ඕනේ කොහොමද? ඒකට දැන් මම අද කියලා දෙන්න හදන්නේ ස්ට්‍රෙච් ෆින්ගරින්. කියන සබ්ජෙක්ට් එකට කොහොමද යන්නේ කියලා දැන් මෙතනින් මේ ෆ්‍රෙට් ටු ෆ්‍රෙට් උපයෝගී කරගෙන මෙතෙක් මේ ප්ලේ කරපු කට්ටියට එතනින් එහාට කොහොමද මේ ස්ට්‍රෙච් කරලා ප්ලේ කරන්නේ කියලා. මුලින්ම ස්ට්‍රෙච් කරගන්න ඕනේ මේ ඉන්ඩෙක්ස් ෆින්ගර් එකයි මිඩල් ෆින්ගර් එකයි. හරි දැන් ඉස්සෙල්ලා දැන් මෙහෙම ප්ලේ කරේ. ඉන්ඩෙක්ස් ෆින්ගර් එක මෙහෙම ප්ලේ කරනවා මිඩල් ෆින්ගර් එකෙන් මෙහෙම ප්ලේ කරනවා. දැන් එතනින් මිදිලා ඔයගොල්ලෝ ඉන්ඩෙක්ස් ෆින්ගර් එක මෙහෙම ප්ලේ කරන ගමන් මෙයාව මෙන්න මෙහෙම ස්ට්‍රෙච් කරගන්නවා. හරිද? මෙන්න මේ වගේ ප්ලේ කරනවා. මෙයා තාම ප්ලේ කළේ නැහැ. මිඩල් ෆින්ගර් එකෙන් හරි පළවෙනි ඉන්ඩෙක්ස් ෆින්ගර් එක 5th ෆ්‍රෙට් එකේ ප්ලේ කරනකොට 7th ෆ්‍රෙට් එකට යනවා මිඩල් ෆින්ගර් එක. 9th ෆ්‍රෙට් එකේ ගන්නවා පින්කි වාපේ. පින්කි කියන්නේ මේ ගිටාර් භාෂාවේ ලස්සන වචනේ. සුලංගිල අපේ. ස්මෝල් ෆින්ගර් එක. මෙන්න මේ ආකාරය. එතකොට මෙයා රින් ෆින්ගර් මෙතනින් තාම ප්ලේ කරේ නැහැ. මෙන්න මේ ආකාරයෙන් මුලින් අපි ස්ට්‍රෙච් කරගන්න ඕනේ. මේවා ස්කේල් ප්ලේ කරද්දී හරි වටිනවා මේ ළඟට හින්න. මොන ආකාරයෙන් ප්ලේ කරන්නේ? මොන ආකාරයෙන් ප්ලේ කරගෙන යන්න හරි වටිනවා මේක. ඔන්න විදිහට. දැන් අපි යමු මෙහෙම. පැහැදිලි කියලා මට හිතෙනවා ගොඩ දෙනෙකුට. ස්ටෙප් බයි ස්ටෙප් මම දාන්නම් මේ විදිහට මේ පොඩ්ඩක් වෙලාව බලලා මේ ප්‍රැක්ටිස් කරන ටයිම් එකේ මේ යාළුවා ආපු නිසා තමයි මේක කරගන්න පුළුවන්. මොකද මේ කැමරා කරන්න මේක දන්න කෙනෙක් ඉන්නෝනේ ළඟ. එයාට මේ පිළිබඳ ලොකු අවබෝධයක් තියෙනවා මේ සංගීත ශාස්ත්‍රයේ දැනෙන කාලයක අපි නිහාල්
හැමෝම දන්නවා සවුන්ඩ් පරිපාලන ශාස්ත්‍රයේ මගේ චූටි කාලේ නම් මොකද හිටපු යාළුවා. එයා තමයි උගල දැන් සහයෝගය දෙන්නේ මේ වැඩේ. ඔය විදිහට දැන් අපි මේ එකේ අපි ස්කේල් එකක් කොහොමද ගන්නේ? හරි. මයික ස්ලෝ මෝෂන් එක ගන්න ගහපෙන්න. පැහැදිලි. පැහැදිලි ඇති කියලා මම හිතන එනම් හැමෝටම උත්සාහනයි. හැමදාම කියනවා වගේ ආගම් ભેදයක් නැහැ. ජේසුස් සමිඳුන්ගේ පිළිටයි. හැමෝටම ජය වේවා. right.